හොඳයි ආයිබෝන් හැමෝටම අපි බිත්ති බැඳීම පටන්ගෙන තියෙන්නේ බිත්ති බඳින වැඩේ පටන්ගෙන තියෙන්නේ දැන් ටයි බීම්ස් ඉවරයි කණු ඉවරයි දැන් මේ බ්ලොක් වර්ක් එක අපි හතරේ බ්ලොක් වලින් තමයි බිත්ති ටික මේකේ බඳින්නේ බිත්ති බැලලා තමයි අපි ස්ලැබ් එක දාන්නේ මෙන්න මේ වගේ කණු අතරේ හොඳට කොළපු සිමෙන්ති කොළපු ගා ගන්න ඕනි ගල තියන්න කලින් බිත්ති බඳින වැඩේ අපි පටන් ගන්න දැන් දවස් දෙකක් වෙනවා මම වීඩියෝ එක ගන්නකොට බිම පස් පිරුව කියන්නේ අපි පස් ලෝඩ් 3ක් විතර දැම්මේ තව පුරවන්න තියෙනවා බිම අපි අතරින් බිත්ති බඳින්න පටන් ගත්තා මේ තියෙන බාත්රූම් එකක් බාත්රූම් එකටත් මෙන්න මේ විදිහට තමයි අපි බාත්රූම් ටික ලොකු වෙන ගල් ටික තියලා ගන්නෙ මෙන්න අපි බාත්රූම් එකේ බිත්ති බඳින්න පටන් ගත්තා මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා බාත්රූම් දෙකක් මේක කොමන් බාත්රූම් එකක් වගේ තියෙන්නේ මේ වෙනත් දවසක දැන් ගොඩක්ම අපි ලින්ටල් මට්ටමට ගෙනලා තියෙන්නේ බිත්ති ටික ඔක්කොම මෙතන මේ පඩි පෙළක් කියන තැනක් මේ ලිවින් එක දැන් අපිට ලින්ටල් ටික දාගන්න තමයි තියෙන්නේ අපි මම ලින්ටල් වල වීඩියෝ එකක් අරන් එනවා මෙන්න අපි අර බැඳපු බාත්රූම් එක මෙන්න මේ බාත්රූම් එක මේ සියලුම ඉතුරු කරලා තියෙන තැන් ටිකට ලින්ටල් දාන්න ඕනි මේ ඩෝ වින්ඩෝ තියෙන තැන් ටික තමයි තියෙන්නේ මේ හරියට ලින්ටල් එනවා අඩි 13 7 8 ඒ වගේ ලොකු ලින්ටල් වැටෙන්නේ මේ ගෙදර මේ දෙවෙනි බාත්රූම් එක මේ බෙඩ්රූම් එක මේ මාස්ටර් බෙඩ්රූම් එකක් තියෙන්නේ මේ ලින්ටල් දානත් අපි කණු වල කම්බි කිමිකල් ඇන්කර් කරගන්න ඕනේ මම ඒකත් වීඩියෝ එකක් අරන් එනවා මෙතන තමයි පඩි පෙළ එන්නේ අපි උඩ තට්ටුවට යන පඩි පෙළ පටන් ගන්න මෙන්න මෙතනින් තමයි මේ පඩි පෙළ මෙතන ලෑන්ඩින් එකකින් හැරිලා උඩට යන පඩි පෙළ මේ ඒකත් ළඟදී පටන් ගන්න ඒකත් මම වීඩියෝ අරන් එනවා ඉතින් බ්ලොක් වර්ක් එක මේ විදිහට තමයි අපේ ඉවර වෙගෙන යන්නේ වැඩ හොඳයි මම ඊළඟ වීඩියෝ එකකින් ලින්ටල් දාන විදිහ මම කෙමිකල් කරන විදිහත් එක්කම වීඩියෝ මම අරන් එන්නම්